හෙලෝ ගයිස්, ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. මුලින්ම කියන්න ඕනේ ඉතින් අද මම යන්නේ කන්දක් හයික් කරලා නයිට් කැම්පින් කරන්න නෙමෙයි. අද යන්නේ මම අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. සමනලවේ කයක් කොරුපදින්න. ඉතින් මම දැන් ඉන්නේ පඹහින්නේ. පඹහින්න තියෙන්නේ කොළඹ බදුල්ල මේන් රෝඩ් එකේ. කොළඹ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 161ක් වගේ දුර තියෙනවා මේ මම ඉන්න තැනට. මෙතනින් තමයි සමනලවට යන්න ඕනේ. මෙතන ඉඳලා සමනලවට කිලෝමීටර් 4ක් වගේ දුර තියෙනවා. ඉතින් මෙතන වීල් තියෙනවා. ඔයාලට වීල් වලත් යන්න පුළුවන්. සාමාන්‍ය වීල් එක ගාන වෙන්නේ රුපියල් 400ක් 450ක් වගේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙන්න. පබහින්න හන්දියෙන් හැරිලා සබරගමුවේ කැම්පස් එක පාස් කරන කිලෝමීටර 1මාරක් වගේ ඉති ආය හැමෝම වයින් ඔයාලා එනත් එක්කම දකුණු අත පැත්තට හැරිලා කෙලින්ම යන්න තියෙන්නේ. ඒතර මෙතන ඉඳලා සාමාන්‍ය කිලෝමීටර 2.5මාරක් වගේ දුරක් තමයි තියෙන්නේ සමනලව කයක් කොරුපදින තැනට. මෙතන පිටිපස්සේ බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ පාරට කියන්නේ කිංචුකුණේ පාර කියලා. ඔයාලට පේනද කෙලින් පාර. කෙලින් පාරේ ගියොත් යන්න පුළුවන් සමනලව ඩෑම් එකට. මේ කෙලින් පාර කියන්නේ කුඹල්ගම පාර කියලා. වයි හන්දියෙන් හැරිලා කිංචිකුණේ පාරේ ඇග්‍රි ෆැකල්ටි පාස් කරන කිලෝමීටර් 3ක් වගේ ඉති සමනලව හම්බ වෙනවා. ඉතින් මෙතනින් තමයි කිංචිකුණේ පාර අවසන් වෙන්නේ. අවසන් වෙනවා මගේ පිටිපස්සෙන් තියෙනවා විදුලි බල මණ්ඩලය අයිති ආයතනයක්. ඉතින් මෙතන කරන්නේ විදුලි බල මණ්ඩලයේ ට්‍රේනින් සෙන්ටර් එකක්. සමනලව අවුට්රවුන්ඩ් ට්‍රේනින් සෙන්ටර් ඇන්ඩ් කැම්පින් සයිට් කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ. ඉතින් කායක් ඔරුපදිනවා නම් මෙතනින් පල්ලෙහා පාරේ යන්න ඕනේ. සමනලව ඔයවල් කිහිපයකින් පෝෂණය වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම හිරිකටුවේ සහ බෙලුල්ලෝයෙන් තමයි සමනලව පෝෂණය වන්නේ. ඉතින් අර පැත්තට වෙන හිරිකටුවේ බෙලුල්ලෝයයි එකතු වෙලා දෙමෝදරින් පල්ලෙහාට තනි ඔයක් ඉදිරිය එනවා. ඒ ඔය අර පැත්තෙන් තමයි සමනලවට එකතු වෙන්නේ. ඊට අමතරව දෙනගම් ඔයත් එකතු වෙනවා. ඉතින් මේ ඔයවල් වලින් තමයි මේ සමනලව පෝෂණය වන්නේ. මෙතන ගත්තාම සමනලව විශාල පරාසයක් පේනවා. කතා කරමු මේ වැටි කොහොමද වෙන්නේ කියලා. ඉතින් අයියේ අවුරු පොඩක් කියන්නකෝ මේ වැටි කොහොමද වෙන්නේ කියලා. එහෙමයි දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන ලංකාවේ ගැඹුරුම ජලාශයේ තියෙන සමනලව ජලාශයේ කයක් පදින්න. එතකොට ඔයගොල්ලන්ට ජැකට් අපි ඔයගොල්ලෝ ඇඳලා තියෙන්නේ. අපි කොහොම ජැකට් චෙක් කරලා තියෙන්නේ. එතකොට මේක තමයි කයක් එක. ඔයගොල්ලෝ පදින කයක් එක. අපි කයක් පදිනේදී අපි ඔයගොල්ලන්ට විස්තර කරන්න. එතකොට මේ කයක් එකේ වාඩි වෙන්න පුළුවන් 3 දෙනෙකුට. නමුත් ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන හිතලා අපි දෙන්නේ මේ තමයි CS3. 3 දෙනෙක් වාඩි වෙන්න පුළුවන්. නමුත් අපි දැන්ට ඔයගොල්ලන්ගේ ආරක්ෂාව ගැන ඔයගොල්ලන්ට කියන නිසා අපි දෙන්න තමයි ඔයගොල්ලන් කයක් කරන්න ගන්නේ. එතකොට මේ කයක් එක බැරි වෙලාවත් පෙරළුණාත් මේ කයක් එක ලයිෆ් ගාඩ් කෙනෙක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක කයක් එක වතුර පෙරළුණාත් මේක යට යනවා. එතකොට ඔයගොල්ලන්ට බැරි වෙලාවත් බෝට් එක පෙරළුණොත් මේ කයක් උඩ පාවෙනවා. පාවෙයි මෙතන මේක මේ ලණු වලින් ඔයගොල්ලන්ට එල්ලලා ඉන්න පුළුවන්. ඒට අමතරව අපේ ඉන්නවා කොල්පේ ලයිෆ් ගාඩ්ලා ඒගොල්ලන්ට අපි ටෙනිකෝ ගිහිල්ලා ඔයගොල්ලෝ අපි මේ බෝට් එකට ආපහු නගන්න පුළුවන් බෝට් උඩට.
පෙරලොත් බෝට් එක යට යන්නේ. ඔයගොල්ලෝ අපි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එක එක පදින්න කොහොමද කියලා. මේක බැලන්ස් කරලා මේක වඩින්න ඕනේ. මෙහෙම ටයිට් කරනද? පැටල් එක අල්ලගන්න මේ විදියට. ඒතර අපි පැටල් කරද්දී එහෙම දකුණෙන් පටන් ගන්නවා. අපි දැන් වම් පැත්තෙන් විතර ගහුවොත් එහෙම දකුණට හරව ගන්න පුළුවන්. බලන්න මෙහෙර නෑ ඉතින්. දකුණු පැත්තෙන් විතර ගහුවොත් අපිට හරව ගන්න. වම් පැත්තේ වතුර පාර ඉස්සරහට තල්ලු කරොත් එකතැන හරව ගන්න පුළුවන්. වෙනවනේ දකුණු පැත්තේ නැත්නම් වරි ගෙනල්ලා තල්ලු කරොත් ඒ පැත්තටම හරව ගන්න පුළුවන්. ඒක රිවර්ස් කරනවා නම් මොකද ඒකටම පතර ගත්තා නේ. රිවර්ස් හැමලේම බෝට් රයිඩ් කරන අයියා ලොකු විස්තරයක් කරා. ඉතින් ඇත්තටම මෙතනදී පුදුම බයක් තිබෙ ඉතින් මෙතන අඳුරක් එයි කියලා. ඉතින් ඒ විස්තරයත් එක්ක යා කියලා දෙන්නත් එක්ක ඒ බය නැතුව වෙලා ගියා. ඉතින් අපි දැන් පටන් ගන්න යන්නේ බෝට් රයිඩ් එක. ඉතින් ගයිස් අපි දැන් කයක් බෝට් එක නැගලා ටිකක් දුර ආවා. බෝට් එක නගිද්දී ඇත්තටම පොඩි බයක් චකිතයක් තිබ්බා. දැන් නම් ඉතින් ඒක අවුලන්නේ ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක මාරයි ඉතින් අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නේ ඉතින් මෙයාලත් එක තමයි අද බෝට් රයිඩ් එක යන්නේ. මාර්ගල චමින්ද ඇම්බිලිපිටිය සානුක මේගොල්ලෝ තමයි අපේ චැලෙන්ජර්ස්ලා. ඉතින් වීඩියෝ එක අවසන් වෙන තෙක් එකතු වෙන්න. අද එක්ස්පීරියන්ස් එක නැති වචනෙන් කියන්න බෑ. පුදුමයි ඉතින් එක්ස්පීරියන්ස් එක. ඔයගොල්ලෝ තෙල්ල try කරලා බලන්න experience එක. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. හැමෝටම සුබ දවසක් වේවා.